बिंदरावा के फूल खिले, हवा में महक उठी, सितारों सा चमका आसमान। दिल से दुआ निकली, the flowers of Vrindavan bloom, fragrance fills the air. The sky shines like stars above, a prayer rises from my heart. බ්‍රින්දාවන් උද්‍යානයෙන් නික්මී ටැක්සියකින් මම ද කැපිටල් වෙත පැමිණියෙමි. බැංගලෝරයේ මැද පිහිටි එය ප්‍රධානතම තරු 4 පන්තියේ හෝටලයකි. හරියටම මාසයක කාලයක් අපට මෙහි නැවතී සිටීමට වෙයි. පළමු මාසය පුරාවටම මා සහභාගී විය යුතු දේශන හා වැඩමුළු පවත්වනු ලබන්නේ මේ හෝටල් පරිසරයේදීය. ටැක්සිය නවත්වනවත් සමගම දිදුලන රතු කබායකින් හා අලංකාර රතු තලප්පාවක් හිස පෙළඳී හෝටලයේ සේවකයෙකු පැමිණ රථයේ දොර විවෘත කර මටයින් බැසීමට උදව් කළේය. සන්තෝසම් මුදලක්ද සමග මීටරයේ සඳහන් වූ සම්පූර්ණ ගාස්තුව මම මගේ ටැක්සි රථ රියදුර අත තැබීමි. බොහොත් ශුක්‍රියා මූර්ති. මා එසේ කී විට ඔහු විමතියෙන් දැස් විසල් කොට මා දෙස බැලීය. මේ අප හමු පළවෙනි දවසයි. ඔහුගේ නාමයෙන් මා ඔහුව ඇමතීම ගැන ඔහු පුදුම වනවාට නිසැකය. මා දුන් සන්තෝෂම සමග ගාස්තුව අතට ගන්නා ගමන් ඔහු තම දකුණත ලය මත තබා මා දෙසට නැමී ආචාර කළේය. මම ඔහුට ආචාර කළෙමි. නන්නාඳුනන නගරයකදී මගේ පළමු රියදුරා ඔහු වීම ගැන මා තුළ වූයේ ප්‍රසාදයකි. එතරම් ඔහු ආචාරශීලී කාරුණික පුද්ගලයෙක් විය. අපේ කාමරය වූයේ හෝටලේ ඉහළම මාලයක නිසා මම එහි යාමට විදුලි සෝපානයට ගොඩවීමි. වීදුරු කුටියක් බඳු විදුලි සෝපානයේ සිට පහත බලන විට හෝටලය තුළ සියල්ල මැනවින් දර්ශනය වේ. සෝපානයෙන් බැහැරට පැමිණ අපේ කාමරය දක්වා ඇති කොරිඩෝව දිගේ ඇවිදගෙන යන අතරතුර ඉදිරියට පැමිණි හෝටල් සේවකයෙකු මා දෙස බලා ඉතා ලිංගතු ලෙස සිනාසිනි. "Good evening madam. සර් නම් ටිකක් එළියට ගියා. ඉක්මනින් ඒවි." රොෂ් කාමරයේ නැතයි ඔහු කී විට මට කාමරයට යාමට කම්මැලි කමක් ඇති වූවා වැනිය. "මැඩම්ට කම්මැලි නම් හෝටල් එක ඇතුලේ ටිකක් ඇවිදින්න මැඩම්. මේක හරි ලස්සන තැනක්." ඔහු සිනාසී පවසන විට මම ඔහු දෙස බැලුවෙමි. ඊයේ අප ගුවන්තොටුපළේ සිට මෙහි පැමිණි අවස්ථාවේදී අපගේ ගමන්මළු කාමරය දක්වා ගෙනාවේ ඔහු බව මම හඳුනාගතිමි. යන්තමින් අවුරුදු 20ක් පමණ වූ ඔහුගේ පෙනුම සිංහල තරුණයෙකුට සමානය. මට මගේ බාල සොහොයුරා සිහිපත් විනි. කොහොමත් බැංගලෝර වැසියන් බහුතරයක් සමේ වර්ණයෙන් පවා අපට සමානය. ඉතින් ශංකර්, කොහොමද මෙහි ජීවිතය? මම ඔහුගෙන් අසන විට ඔහු දැස් මහත් කර මා දෙස බැලුවේ සතුටද පුදුමයේද මුසු බැල්මකිනි. "මැඩම් කොහොමද මගේ නම දන්නේ?" වැනි ප්‍රශ්නාර්ථයක් ඒ බැල්මේ විය. ඩේල් කානගීගේ How to Win Friends and Influence People කෘතිය කියවීමට පෙර සිටම මිනිසෙකුට තම භාෂාවේ ඇති මිහිරිතම වචනය ඔහුගේ නම බව මම වාසනාවට දැන සිටියෙමි. යමෙකු තුළ ඔබ කෙරෙහි පක්ෂපාතී බවක් ඇතිවනු දක්නට කැමති නම් පළමුව ඔහුගේ නමින් අමතන්න. යමෙකු ඔබව සදහටම මතක තබාගනු දක්නට කැමති නම් ඔහුගේ නමින් අමතන්න. ඔහුගේ නම තරම් ඔහුගේ ඇතුළාන්තයට බලපෑම් කළ හැකි වෙනත් වචනයක් මිහි පිට නැතැයි මා කියවූ එක්තරා ප්‍රායෝගික මනෝවිද්‍යා කෘතියක සඳහන්ව තිබිණි. කවදත් මා මිනිසුන් ඔවුන්ගේ නමින් ඇමතීමට ප්‍රිය කළෙමි. එනිසාම යමෙකු මුණගැසුණු වහාම ඔහුගේ නම දැනගැනීම පිණිස මම උත්සුක වූයෙමි. යමෙකුගේ හදවත ආමන්ත්‍රණය කළ හැකි මැජික් වචනය කියෙය. සැබවින්ම ජීවිතයේ මිනිස් ඇසුරේදී බොහෝ සුන්දර භාවිතාවකි. හිතක් පපුවක් ඇති මිනිසුන් ඔවුන්ගේ නමින් ආමන්ත්‍රණය කිරීම. නමුත් ඒ ආමන්ත්‍රණය කළ යුත්තේ ගෞරවය සහ ආදරය මිශ්‍රිත හැඟීමකිනි. වචනවලට පණ එන්නේ එවිටය. दिल से दुआ निकली, the flowers of Vrindavan bloom, fragrance fills the air.
ශංකර තවත් පුදුමයෙන් මා දෙස බලා සිටී. ඔහුගේ නම මා අවුලාගත්තේ කොහින්දයි ඔහු සිතනවා විය හැක. ඒත් මාය සොරාගත්තේ ඔහුගේම නිල කබායෙනි. කබායේ උඩු වම් කෙළවර සේවකයාගේ නම සඳහන් කුඩා රිදී පැහැති බෙජ් එකක් ඇති බව ඔහුටම අමතක වන තරමට ඔහුට ඔහුව අමතකව ගොස් ඇත. අනුන් වෙනුවෙන් වෙහෙසෙන බොහෝ ජීවිතවලට වන්නේ එයයි. ඔවුන් තමාව අමතක කරති. වැඩ පමණක් කරති. වැඩ ගැන පමණක් සිතති. ශංකර නම් මේ තරුණ සේවකයාටද වී ඇත්තේ එයයි. තමාට තමාගේ නම පවා අමතකව ගිය කෙනෙකුට ඔහුට ඔහුව මතක් කර දීම යුතුයකමකයි මම සිතමි. මම ඔහුගේ නිල කබාය මත වූ නාම ලාංඡනය ඔහුට පෙන්වූයෙමි. ඔහුගේ මුව විවර විය. පුළුල් සිනාවක් මුව පුරා පැතිර ගියේය. ලජ්ජාශීලීව මා දෙස බලන විට මට උස් හඬින් සිනා ගියේය. ශංකරද මගේ සිනහවට හවුල් විය. අපට ඔබින් සිටි කාන්තාවක් ක්ෂණිකව හැරී අප දෙස බැලුවාය. අමුත්තියක හෝටලේ සුළු සේවකයෙකු හා මෙසේ සිනාසීම නොහොබිනාකමකයි ඇය සිතුවා විය හැක. එය ගස්සා ඉවත බලා ගන්නා අයුරු දැක යලිත් මට සිනා ගියේය. ශංකර්ද සිනා වූමුත් අප අපේ සිනහවේ සොරය පාලනය කරගත්තේ අප දෙස නුරුස්සුමින් බැලූ ඇයගේ හිත නැවත නුරිදෙනු පිණිසය. එය සිනහවට අකමැති කියෙකු විය යුතුය. ගත පුරා දවටා තිබූ ඉතා වටිනා සලු පිළිත්, පැළඳ තිබූ වටිනා ස්වර්ණාභරණත්, මුහුණේ තවරා තිබූ රූප ලාවන්‍ය ආලේපනවලත් මද බැබලීමක් තිබූමුත් සිනහවකින් තෙත් නොවූ ඇගේ වියලි ආධ්‍යාත්මය එයින් වසා ගැනීමට නොහැකි විය. මුහුණට හොඳම ආලේපය නිර්ව්‍යාජ සිනහව බව ඇය නොදන්නවා විය හැක. අවිහිංසක ශංකර නැමැති සේවකයා මගින් සමුගෙන ගියේ සතුටිනි. තමන්ගේ නමින් ඔහුව ඇමතූ මේ හෝටලය තුලදී ඔහුට හමු වූ පළමු අමුත්තිය මාදැයි මටම සැකහිතෙන තරමටම ශංකර්ගේ මුහුණ සතුටින් දිලිසිනි. නිසකවම ඔහු තුළ ඇති වූ ප්‍රමෝදය ඩොලර් 100කටවත් හුවමාරු කර ගැනීමට ඔහු අකමැති වනු ඇත. පුංචි මිනිසෙකුට ඔහුගේ නමින් ආමන්ත්‍රණය කිරීම තරම් සිත් පැහැරගන්නක් තවත් නැතැයි ඇමරිකානු ශ්‍රේෂ්ඨ ජනපතිවරයෙකු රූස්වෙල් ජනපතිතුමා කියූ වදනක් මගේ සිහියට නැගෙයි. ජීවිතය වෙනුවෙන් කේවල් වන සුළු සේවකයෙකු පමණක් නොව ටයිකෝට් හැඳ සිටින බොහෝ ශරීර කුඩු ඇතුලේ සිටින හදවත් බොහොමයක් සොයන්නේ තමාව පිළිගැනීමකි. තමා වෙනුවෙන් කරන සේවය වෙනුවෙන් සේවකයෙකුට සන්තෝෂමක් දිගු කරන බොහෝ අත් මෙන්ම සිද්ධ සීතලය. ඔබ ඉදිරියට එන මිනිසෙකු ඔබෙන් ඉවතට යාමට පෙර අඩුම තරමේ හෘදයාංගම සිනාවක්වත් ඔහු වෙත ලබා දෙන්න. මන්ද ජීවිතයේ කිසි දිනක ඔබට ඔහුව මුණ නොගැසීමට ඉඩ තිබෙන බැවිනි මා කියවූ තවත් පොතක තිබිනි. පුරුද්දක් ලෙස මට හමුවෙන කිසිවෙක්ගේ හදවත හිස්ව නොතබන්නට මම වග බලා ගනිමි. මගේ ප්‍රියතම විෂය මිනිසුන්ය. ඔවුන් මට ඇවිදින පොත් වැනිය. ඒවාහි රසවත් හරවත් පාඩම් බොහොමයක් සැඟවී ඇත. කොරිඩෝවේ කෙළවරට ගිය ශංකර නැවත හැරී බලා සිනාසී හිස නම ආචාර කොට නොපෙනී ගියේය. ලබන සතියේ තවත් බින්දරාවන් ගාඩන්හි පරිච්ඡේදයකින් අපි වලව හමු වෙනවා. මේ විෂුවල් නවල් එක ගැන ඔයාගේ අදහස් දැනගන්න අපි හරි ආසයි. ඒ වගේම අපි අලුතෙන් නිර්මාණය කරපු දුර ඇති සුරපුරේ කියන මගේ පුතාගේ අලුත්ම මියුසික් වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. ඔබට ජය. මම සමන්ති දේශප්‍රිය සමරතුංග සුපර්මයින්ඩ් සමග සම්පත් සුරපුර කප්තුරේ හැමදම පැතු පෙම හමු මේ අවසන්රේ ඉරදාකසේම යලි හමු වෙමු දුර ඇති සුරපුරේ